අපි මතක් කරන්න ඕනේ. වයින්ද මල්ලි දඟවන අමුත්තා තරංගේ පවත්වනවා. ඒක දැන් ඉතින් වර්තමානයේ අසිරිය මෙන්න මෙහෙම විශේෂයෙන් ක්‍රිකට් තරගාවලිය ඒ වගේම උරගා බලන්න කණ්ඩායම් හතරේ නායකයන් හතර දෙනා ඉදිරියට ආව නම් ගොඩක් හොඳයි. කණ්ඩායම් හතරේ නායකයන් හතර දෙනා තරගය ආරම්භ කරන්න සියල්ල සූදානම්. අපේ සහභාගීත්වය අපි අගය කරන්නේ. අපි ගෞරවයෙන් ආරාධනා කරනවා අද දවසේ වාසනා මුට්ටිය බෙදීමේ තරගයේ ජයක් ඉතින් හිතවතුනි මම හිතන්නේ තවත් තරග කීපයක් තියෙනවා විශේෂයෙන් බැලුනේට ඉතින් අපි බලමු කොහොමද අරින්න දැක්කේ. හොඳයි අපි ඊළඟ තරගයේ සූදානම් වෙන්නේ. බැලුන් නැල්ලීමේ තරගයේ අපි දුටුවා හිතවතුනි උදේ ක්‍රීඩාව පටන් ගන්න. හරි මම හිතන්නේ සම්බන්ධ වෙන්න සියලු දෙනාට මම ආරාධනා කරනවා විශේෂයෙන් ටාස් කරන ගමන්
වටේට සහයෝගය දෙන්න. වටේම කට්ටිය ඩාන්ස් කරවෝ. Kota Gapela, Patti Manaskar kara, Patti Topiaidima Nikaswanita Yogeba Kalau Pradesh Lekam Tumit Aradhana කරන්නට පැට්ටාඩය ඒ රුචි මාත්‍රය. මේ කිරීම සඳහා ලංකා පොස්පේට් ආයතනයේ මානව සම්පත් කළමනාකාරතුමන්ට අපි ලංකා පොස්පේට් දවසක අපි දක්ින්නේ පොස්පේට් නිදී අද සමාජිකයන් සියලු දෙනාම අවුරුදු උස්සේ සමරන මොකද්ද මේ ඔබතුමාට මේ ආකල්පයක් හිතුනේ? මම හිතන අපි පහුගිය කාලේ පොස්පේට් සමාගමේ කළමනාකාරීත්වය වෙනස් වුණා. නව රජයේ බලයට ආවනට පස්සේ අපි අලුත් කළමනාකාරීත්වයක් ඇතුලේ මේ වැඩසටහන අලුතෙන් පටන් ගන්න තීරණය කරා. ඒ නිසා මම හිතන්නේ පහුගිය කාලේ මේ ආයතනයේ තිබුණු ඇත්තටම හුඟක් කාලවට පුද්ගලික අරමුණු වෙනුවෙන් ආයතනයේ මෙහෙවපු වැඩසටහනක්. නමුත් අපි කල්පනා කරා අපිට පුද්ගලික අරමුණක් නෙමෙයි තියෙන්නේ. අපි ජාතික සම්පතක් කළමනාකරණය කරන ආයතනයක්. ඒ නිසා අපිට තියෙනවා මේ ජාතික සම්පත කළමනාකරණය කරගන්න ගනිමින් ජාතික අවශ්‍යතාවයක් ඉෂ්ට කරන්න. ඒ වගේ මේ කාර්යයේදී අපිට මේ ආයතනයේ සේවකයෝ ඉතාමත්ම වැදගත්. ඒ සේවකයන්ගේ සුබ සාධනයේ සේවකයන්ගේ දරු පවුල් වල නඩත්තුව ඒ නිසා මේ සියලු දේට අපි ආයතනයේ හැමදෙනාගේම දායකත්වය සහයෝගීත්වය පොදු අරමුණක් කරලා ගොනු කරන්න ඕනේ. ඒ නිසා අපි කල්පනා කරා අපේ රටේ සාම්ප්‍රදායිකව පැවැත්වෙන සිංහල හින්දු අලුත් අවුරුද්දේදී අපි පැරණි දේවල් අමතක කරලා අලුත් අවුරුද්දට ගමන් කිරීම අපේ චාරිත්‍රයක්. ඒ නිසා පොස්පේට් පවුල විදියටත් අපි තීරණය කරා මේ අවුරුද්ද ආරම්භ කරනකොට අපේ තිබුණු පරණ පසමිතුරුකම් විවිධ ආකල්ප වෙනස් කරලා අලුත් අවශ්‍යතාවයට ගැලපෙන ආකාරයේ අලුත් වැඩපිළිවෙලක් මේ අවුරුද්ද ආරම්භ කරමු කියලා ඒ අරමුණෙන් තමයි අපි පොස්පේට් එකේ මේ අලුත් අවුරුද්දේ මේ අලුත් අවුරුදු උත්සවය ආරම්භ කරලා ඒ තුලින් ගොඩනැගෙන ඒ සමගිය ඒ සමාදානය අපේ සාමූහික ඉලක්කය සපුරා ගැනීම සඳහා පාවිච්චි කරමු කියලා. දැන් කොයි වගේ තැනකද මේක තියෙන්නේ? ඇත්තටම මේක මේ පාඩු වෙන්න කිසිම හේතුවක් නැහැ. අපි මේ ආයතනයේ මේ කරන ක්‍රියාවලිය ඇතුලේ මේ අවුරුද්දෙත් අපි දැනටත් අපි රුපියල් මිලියන 400කට ආසන්න සුද්ධ ලාභයක් ලබලා තියෙන ආයතනයක්. ඊට පස්සේ අපි ඊට අමතරව රජයට විශාල බදු ප්‍රමාණයක් ගෙවලා තියෙනවා. අපි මේ ඉඩම් වලට විශාල බදු ප්‍රමාණයක් ගෙවලා තියෙනවා. ඒක නිසා මේ ආයතනයේ ඉතාමත්ම ලබාගත හැකි ලාභයෙන් කුඩා ලාභයක් ලබා ගත්තත් අපිට මේ ලාභය ඉතාමත්ම ඉහළ ප්‍රමාණයකට ගෙනියන්න පුළුවන්. ඒ නිසා අපි අත්‍තරම ඉදිරි වර්ෂයේ සැලසුම් කරලා තියෙනවා රුපියල් බිලියනයක ලාභයක් සුද්ධ ලාභයක් මේ ආයතනයෙන් ලබා ගන්න. ඒතකොට ඒ නිසා අපිට මම හිතන්නේ මේ ආයතනයේ කිසිසේත්ම පාඩු වුණා නම් මේ අසාර්ථකතාවටපත් වුණා නම් ඒ කළමනාකාරීත්වයේ දුර්ලභමක් මිසක් මේ ආයතනයේ පරාජයටපත් වෙන්න කිසිදු හේතුවක් නැහැ. අපිට පුළුවන් අපි විශ්වාස කරනවා අපිට හොඳ සේවකයෝ කණ්ඩායමක් ඉන්නවා. ඒ සියලු දෙනාද එකා වගේ ඒ අරමුණ වෙනුවෙන් පෙළ ගැහිලා ඉන්නවා. අපිට හොඳ කළමනාකාරීත්වයක් තියෙනවා. ඒ වගේම අපිට ඉතාමත්ම හොඳ අධ්‍යක්ෂ මණ්ඩලයක් අපි පත් කරන්න තියෙනවා. පොස්පේට් ආයතනයේ විශේෂයෙන්ම ඉතිහාසයේ කවදාවත් නොතිබුණු විශේෂයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරු, මහාචාර්යවරු, විවිධ ආයතන වල හිටපු පරිශකයෝ සම්බන්ධ කරගත් ඉතාමත්ම සුවිශේෂී අධ්‍යක්ෂ මණ්ඩලයක් අපි පත් කරගෙන තියෙනවා. ඒ නිසා තීන්දුව తీරන ගැනීමේදී අපිට විශාල පහසුවක් තියෙනවා. ඒ වගේ අපේ කළමනාකාරීත්වය විශේෂයෙන්ම අපේ කළමනාකාරීත්වය වෙනදාටත් වඩා අද සාමූහික මේ අරමුණ වෙනුවෙන් කැප වෙලා වැඩ කරනවා. ඒ නිසා මේ ආයතනයේ තවදුරටත් අපි පාඩු ලබන ආයතනයක් නෙමේ වැඩි වැඩියෙන් ලාභ ලබන ආයතනයක් බවට පත් කරන්නට අපිට හැකියාව තියෙනවා. අපි මේ දේ වෙනුවෙන් කැපෙමින් වැඩ කරමින් ඉන්නවා. අවසාන වශයෙන් සේවකයන් මොනවද පණිවිඩයක් දෙන්නේ? සේවකයන් කියන්න තියෙන ඇත්තටම අපිට තියෙන සාමූහික අභියෝගයක්.
අද ගත්තෙන් පස්සේ රටේ දේශපාලන ක්ෂේත්‍රයේ සියලුම දේශපාලකයෝ ජනාධිපතිතුමාගේ සිට ඇමතිතුමාගේ සිට ප්‍රාදේශීය දේශපාලන නායකත්වය දක්වා සියලු දෙනා අපිට කොන්දේසි විරහිත සහයෝගයක් ලබා දෙනවා. ඒ නිසා අපිට දැන් තියෙන්නේ දේශපාලකයාගේ අරමුණයි අපි සේවකයාගේ අරමුණයි දැන් දෙකක් නෙමෙයි එකක්. ඒක නිසා මේ අරමුණ ජයග්‍රහණය කරගන්නට සේවකයෝ සියලු දෙනාගේ සහයෝගය සහභාගීත්වය සහ ඔවුන්ගේ දායකත්වය ලැබෙනවා නම් මේ ආයතනයේ ලබන අවුරුද්දේ සියලු දෙනාට වඩාත් හොඳම රාජ්‍ය ව්‍යවසායකත්වයක් බඩ පත් කරන්න අවශ්‍ය කරන ඒ තීන්දුව ටික අරගෙන අපි සේවකයන්ගේ අවස්ථා සියල්ල ඉෂ්ට කරනවා. ඒ නිසා සේවකයන්ට මම ඉල්ලා සිටින්නේ ඔබේ සහයෝගය දෙන්න, ඔබ අප විශ්වාස කරන්න. අපි සියලු සේවකයන් වෙනුවෙන් මේ ආයතනය රාජ්‍ය ව්‍යවසායක ආයතන අතරින් ප්‍රමුඛතම ආයතනයේ බවට පත් කරන්න පුළුවන් කියන එක තමයි අපිට සේවකයන් ප්‍රකාශ කරන්න තියෙන්නේ.